බූස්ස බන්ධනාගාරයේ රැඳවියන්ගේ කටයුතු වලට විශේෂ කාර්ය බලකාය අත දැමීම තමයි මේකට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ. විශේෂ කාර්ය බලකායට පැවරීම තුළ අනවශ්‍ය ගැටලුවක් මතු කරලා තියෙනවා. අනවශ්‍ය ගැටලුවක් ඇති කරලා තියෙනවා. තර්ජන කරමින් මේ තියෙන වීණියා පරීක්ෂා කිරීම කරන බවට තමයි ඔවුන් කියා සිටින්නේ. සිරකරු අයිතිවාසිකම් සුරකීමේ සංවිධානය විසින් බන්ධනාගාර තුළට විශේෂකාර්ය බලකාය යෙදීම වැරදි සහගත ක්‍රියාවක් බව පෙන්වා දෙනවා. ඔවුන් සඳහන් කරන්නේ සිරකරුවන්ගේ කුටි තුළට ඇතුළු වී සිදු කරන ඊනියා පරීක්ෂා කිරීම සම්පූර්ණයෙන් නවතා දමන ලෙසයි. ඔය බූස්ස බන්ධනාගාරය අධ්‍යාරක්ෂිත බන්ධනාගාරයක් විදිහට බෝල්ඩ් එකක් ගහලා පවත්වාගෙන යනවා. හැබැයි මේ බන්ධනාගාරයේ හැමදාම ෆෝන් ජංගම දුරකථන සහ අනිකුත් දේවල් අහු වෙනවා. එතකොට මෙතනට දාලා තියෙනවා විශේෂ කාර්ය බලකායක් දාලා තියෙනවා. හැබැයි මේ සියලු තත්ත්වයන් නැත්නම් සියලු දෙනා ඉදිදි තමයි මේ විදිහට ෆෝන් ජංගම දුරකථන එහෙම නැත්නම් වෙනත් දේවල් අහු වෙන්නේ. ඉතින් මෙතන ඇත්තටම මේ විශේෂ කාර්ය බලකාය මෙතනට අනුයුක්ත කිරීමේ උවමනාව ඒ තියෙන ඒ විශේෂ කාර්ය බලකායෙන් බලාපොරොත්තු වෙන සේවය ලැබෙනවද කියන එකත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඒ වගේම තමයි මේ බන්ධනාගාර පද්ධතිය තුල තියෙන මේ මිනිසුන්ට නැත්නම් සිරකරුවන්ට තියෙන තදබදය. ඒතර මේ බන්ධනාගාරෙත් ඒ විදිහටම තියෙනවා. ඉතින් මේ පසුබිම තුල තමයි මේ සිදුවීම වාර්තා වෙන්නේ. මේ 16 වෙනිදා මේ බන්ධනාගාරයේ සිරකරුවන් කීප දෙනෙක් ඒ ඩී වාට්ටුවේ වහලට නැගලා ඒ විරෝධතාවයක් ඉදිරිපත් කරනවා. දැන් මේ විරෝධතාවයට හේතුව රජය කොයි වෙලාවකවත් කියන්නේ නැහැ. ඒ වගේම තමයි මේ විරෝධතාවයට හේතුව ඒ බන්ධනාගාරයේ මාධ්‍ය ප්‍රකාශක හරි එහෙම නැත්නම් ප්‍රධානියා හරි රජයට ජනතාවට කියන්නේ නැහැ. ඉතින් එතනත් ඒගොල්ලෝ නිවැරදි වෙලා සිරකරුව වැරදි කියන අදහස් තමයි සමාජගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ සිරකරු විරෝධයට හේතුව වෙන්නෙම ඒ සිරකරුවන්ට සලකන විදිය එහෙම නැත්නම් ඒ සිරකරුවන්ගේ එදිනෙදා කටයුතු වලදී ඒ හිංසාකාරී පරිසරය නිසා තමයි ඇත්තටම මේ විදිහට මේ විරෝධයක් රැඳවියන්ගේ තුලින් එළියට එන්නේ. ඉතින් ඔය 16 වෙනිදා සිද්ධියේදී මේ Tamanට ආහාර පාන ලබා දීමේදී ඒ ඇතිවෙච්ච තත්වයක් එහෙම නැත්නම් ඒ සිරකරුවන්ට හරියාකාරව ඒවා නොලැබීමේ තත්වයක් ඒ වගේම ඒ નિયમિત වේලාවට Tamanට බඩගින්න ඇතිවෙච්ච වේලාවට කෑම නොදීමේ තත්වයක් තමයි මේ විරෝධතාවයට හේතු වුනේ. ඉතින් මෙතනදී බන්ධනාගාරය හැමදාම කරන විදිහටම තමයි කටයුතු කරේ. මොකද්ද මේ අයට කන් නොදීම තමයි. අපි දැක්කා 2020 දී මහර බන්ධනාගාරයේ ඔය විදිහටම සිරකරුවන්ගේ හඬට නැත්නම් සිරකරුවන්ගේ ප්‍රශ්නවලට අහුම්කන් නොදීම නිසා ඒක ඉවර වුණේ 11 දෙනෙක් ඝාතනය වෙලා. ඉතින් තවත් ඒ විදිහේ වැඩක්ද මේ බන්ධනාගාරයට අවශ්‍ය කියන ප්‍රශ්නේ මෙතනදී පැන නගිනවා. ඒ වගේම තමයි දෙගෙන් දෙකටම මේ බන්ධනාගාර මේ බූස්ස බන්ධනාගාරයේ සිරකරුවන් ඉන්නේ ඉතාමත් ආතතියෙන් එහෙම නැත්නම් ඒ සිරකරුවන් ඉතාමත් නොසන්සුන්තාවකින් තමයි ඉන්නේ. මොකද බූස්ස බන්ධනාගාරයේ රැඳවියන්ගේ කටයුතු වලට විශේෂ කාර්ය බලකාය අත දැමීම තමයි මේකට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ. සිරකරුවන් එහෙම නැත්නම් රැඳවියන් සම්බන්ධයෙන් කටයුතු කරන්න නීත්‍යානුකූලව බලය පවරලා තියෙන්නේ බන්ධනාගාර කාර්ය මණ්ඩලයට විතරයි. මොකද සිරකරුවන් සම්බන්ධයෙන් රැඳවියන් සම්බන්ධයෙන් ඒ පුහුණුව ලබා දීලා තියෙන්නේ ඔවුන්ට විතරයි. ඔවුන් විතරයි දන්නේ ඒ සිරකරුවාගේ මානසිකත්වය, සිරකරුවාගේ අවශ්‍යතාවයන්, සිරකරුවා කොයි විදිහටද කටයුතු කරන්න කියන දැනුම අවබෝධය තියෙන්නේ බන්ධනාගාර නිලධාරීන්ට විතරයි. ඉතින් මේ කටයුතු විශේෂ කාර්ය බලකායට පැවරීම තුළ අනවශ්‍ය ගැටලුවක් මතු කරලා තියෙනවා. අනවශ්‍ය ගැටලුවක් ඇති කරලා තියෙනවා. ආරක්ෂාවේ මුවාවෙන් තමයි මේ සියලු දේවල් වෙන්නේ. මොකද විශේෂ කාර්ය බලකාය හැමදාම යුද්ධයට පුරුදු වෙච්ච එහෙම නැත්නම් හතුරට විරුද්ධව කටයුතු කරන අංශයක්.
මොකද ඒ මානසිකත්වයෙන් තමයි විශේෂකාර්ය බලකාය මේ බන්ධනාගාර තුලත් කටයුතු කරන්නේ. මොකද බන්ධනාගාර තුල හැබැයි හතුරෝ නැහැ. බන්ධනාගාර තුල තියෙන්නේ ඉන්නේ රඳවියෝ. ඉතින් නමුත් හතුරෝ කියන ආකල්පයත් එක්ක කවුරු හරි වැඩ කරනවා නම් එතන සියලු දේවල් වල මේ විනාශයක් තමයි අපිට බලාපොරොත්තු වෙන්න වෙන්නේ. ඉතින් පහුගිය කාලේ බන්ධනාගාරයේ මම අවස්ථා කීපයකදීම ඒ රැඳවියන් මුණ ගැහිලා දිනවා. මේ රැඳවියන් මට කිව්ව කතාව තමයි විශේෂකාර්ය බලකාය තමන්ව පරීක්ෂා කරන්න ඒ තමන්ගේ ෂෙල් වලට ඒ තමන් ඉන්න තැන් වලට ඇවිල්ලා මේ කරන කටයුතු සම්බන්ධයෙන් තියෙන විශාල විරෝධය එහෙම නැත්නම් විශාල ඒගොල්ලන්ට තියෙන විශාල ගැටලුව තමයි ඒගොල්ලෝ මාත් එක්ක කිව්වේ. විශේෂකාර්ය බලකාය තමන්ගේ ඒ සිරකුටියට ඇවිල්ලා ඒ පරීක්ෂා කළා ඒ සියලු දේවල් අවුල් කළා තමන් පිළිවෙලට තියාගත්ත ඒ රෙදි සහ අනිකුත් තමන්ගේ පුද්ගලික බඩු බාර ආදී අවුල් කළා යන විදිහත් ඒ වගේම තමයි තමන්ට ව්‍යායාම කරන්න තියෙන ඒ ඉදිරියේ තියෙන පොඩි බිම් කඩ හාරලා උදැල්ලු ගෙනල්ලා හාරලා ඒ පස්කොඩ එහෙම්මම තියලා යන විදිහත් එතනින් එහාටත් මේ විශේෂකාර්ය බලකාය මේ රැඳවියන්ට විවිධ තර්ජන කරමින් මේ තියෙන වීණියා පරීක්ෂා කිරීම කරන බවට තමයි ඔවුන් කියා සිටින්නේ. විශේෂකාර්ය බලකාය මේ රැඳවියන්ගෙන් අහනවා ඕගොල්ලෝ ඔයාගේ මොකද්ද කේස් එක කියලා. එහෙම නැත්නම් තවත් විදිහකට මේ විශේෂකාර්ය බලකාය මේ රැඳවියන්ට කියනවා ඉක්මනට එළියට බහපන්කෝ. එහෙම නැත්නම් ඉක්මනට එළියට වරින්කෝ. එහෙම නැත්නම් උඹලගේ අම්මලා කොහෙද ඉන්නේ? උඹලගේ බිරිඳ කොහෙද ඉන්නේ? ඉතින් ඔය විදිහට රැඳවියන්ට බොහොම ගැටලුකාරී විදිහට යම් බලපෑම් කරනවා කියන තමයි ඒගොල්ලෝ ඇත්තටම මට පැහැදිලි කරේ. ඉතින් මේක ඊටමත් නරක ඊටමත් භයානක තත්වයක්. මොකද දැන් කෙනෙක්ට කියන්න පුළුවන් ඕවා බන්ධනාගාරයට ගියා නම් ඕවා විඳපන් කියලා. ඉතින් එහෙමනම් අපි කියනවා සිරකරුවන් මිනිස්සුය කියලා රජයේ ප්‍රතිපත්තිය එහෙනම් අයින් කරගනින්න කියලා. ඉතින් එහෙම නැතුව මොකද මේ අපි කියන්නේ සිරකරුවන් සම්බන්ධයෙන් සිරකරුවන්ට දඬුවම් දීලා එහෙම නැත්නම් ඒගොල්ලෝ නඩුවලට ඉන්න සැකකරුවෝ විදියට ඒගොල්ලන්ට තවත් බන්ධනාගාරයට දඬුවම් දෙන්න බලයක් දීලා නැහැ. අධිකරණයේ නියෝගනුව තමයි ඒගොල්ලෝ ඉන්නේ. එහෙමනම් ඒගොල්ලන්ට තව තවත් දඬුවම් දෙන්න කාටවත් අයිතියක් නැහැ. හැබැයි පහුගිය කාලේ වගේම වර්තමානයේත් ඒකට හොඳ හැටි ඉඩකඩක් දීලා තියෙනවා. පහුගිය දවසක මේ බන්ධනාගාරයේ අධිකාරිවරයා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයාගෙන් ඉල්ලීමක් කරනවා. මෙන්න විශේෂකාර්ය බලකාය තේ බෙදන්න, බෙහෙත් බෙදන්න, කෑම බෙදන්න අවසර දෙන්න කියලා ඉල්ලනවා අපිට යන්න දෙන්න කියලා. ඉතින් මේ විදිහට ඊටමත් නිවට විදිහට මේ තමන් මෙතන බන්ධනාගාරයක් කියලා හරි හැටි නොදැන කටයුතු කරන මේ නිලධාරීන් නිසා මේ තත්ත්වය තවත් අවුල් වෙලා තියෙනවා. ඉතින් බන්ධනාගාර ආඥා පනත එහෙම නැත්නම් බන්ධනාගාර රැඳවියන් සම්බන්ධයෙන් තියෙන ඒ නීති ප්‍රතිපාදන පැත්තකට විසිකලා අද STF එකේ වොමනාවට නැත්නම් STF එක දෙන අදහස් එක්ක කටයුතු කරන්න ඒකේ ඉන්න ඉහළ නිලධාරීන් පවා පෙළඹිලා තිනවා. ඊටමත් අවාසනාවන්ත තත්ත්වයක් විදිහට තමයි ඒක අපි දකින්නේ. ඉතින් ඒ වගේම තමයි මේ අය පරීක්ෂා කිරීම ඊටමත් අමානුෂික විදිහට කරන්න බවට තමයි මේ අය කියන්නේ. මොකද මේ අය ස්කෑන් කරනවා කාර්යාලයට ආවත් ආයි යනකොට ස්කෑන් කරනවා. නඩුවකට ගිහිල්ලා යනකොට නඩුව 4කට යනවා නම් 4 පාරක්. ඉතින් ඔය විදිහට රැඳවියන්ව පරීක්ෂා කිරීම කරනවා. ඉතින් අපි කියන්නේ පරීක්ෂා කරන්න එපා කියලා නෙමෙයි. නමුත් මේ සියලු කටයුතු බන්ධනාගාර නිලධාරීන් එහෙම නැත්නම් බන්ධනාගාර කාර්ය මණ්ඩල තුලින් තමයි වෙන්න ඕනේ. එහෙම නැත්නම් විශේෂකාර්ය බලකාය මේ විදිහට මැදිහත් වීම තුළ මේ තියෙන නොසන්සුන්තාවයට පිළිතුරු ලැබෙන්නේ නැහැ. නොසන්සුන්තාවය වැඩි වෙලා තවදුරටත් විශාල විනාශයක් වීමේ ඉඩකඩක් තමයි තියෙන්නේ. ඉතින් අවසාන වශයෙන් මම කියන්න කැමති බන්ධනාගාරයේ තියෙන විශේෂයෙන්ම මේ බූස්ස බන්ධනාගාරයේ මේ తত্ত্বය නවත්වන්න කටයුතු කරන්න ඕනේ.
බන්ධනාගාර බලධාරීන් අපි ඇමතිතුමාටත් කියනවා ඇමතිතුමා අපිත් එක්ක සාකච්ඡාවේදී කිව්වා එයාගේ අදහස බන්ධනාගාර තව බන්ධනාගාර අරින එක නෙමෙයි බන්ධනාගාර වහන එක කියලා. ඉතින් ඒක හොඳ අදහසක් හොඳ ප්‍රතිපත්තියක්. හැබැයි මේ විදිහට යනකොට එතුමාට බන්ධනාගාර වහන්න නෙමෙයි බන්ධනාගාර අරින්න වෙන්නේ. මේක රටටම ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද වැරදිකාරයෝ කියලා එහෙම නැත්නම් සැකකාරයෝ කියලා මේ ආකාරයේ වද කඳවුරු ආකාරයෙන් පවත්වාගෙන යන ස්ථාන සම්බන්ධයෙන් අපිට සතුටටපත් වෙන්න බෑ. මොකද නීතිය ක්‍රියාත්මක කරන්න කියන එක තමයි වෙන විදිහකට කියන්නේ. මොකද නීතිය අද පැත්තකට තියලා වෙන තමන් හදාගත්ත නීතියක් මත කටයුතු කරන නිසා තමයි ඇත්තටම අපි මේ සිද්ධිය එහෙම නැත්නම් මේ තත්වයට අපි මැදිහත් වෙන්නේ. ඉතින් අපි ඉදිරියේ බලාපොරොත්තු වෙනවා මේ විශේෂකාර්ය බලකායේ මූලිකත්වයෙන් මේ රැඳවියන්ගේ කටයුතු සම්බන්ධයෙන් කරන මේ අනවශ්‍ය අතගැසීම් අතපෙවීම් සම්බන්ධයෙන් ඒ අවශ්‍ය නීතිමය පියවර ගන්න අපි බලාපොරොත්තු වෙනවා. මොකද අපි කියන්නේ රැඳවියන් සම්බන්ධයෙන් බන්ධනාගාර ප්‍රතිපත්තියේ තියෙන්නේ කස්ටඩි කෙයා කරෙක්ෂන් කියන එක. එහෙම නැත්නම් රැඳවියන් සම්බන්ධයෙන් ඒ පුනරුත්ථාපන කියන ඒ වගකීම තියෙනවා. ඒ වගකීම ඉටු කරන්න ඉන්නේ කවුද? බන්ධනාගාර නිලධාරීන්. එතකොට ඒක ස්ටෙප් එක ගන්නවා කියන්නේ හරියට බල්ලගේ වැඩේ බූරුවා ගන්නවා වගේ. ඉතින් ඒ හින්දා අපි කියනවා ඒ විදිහට කටයුතු කරොත් මම හිතන්නේ මේ රජයටත් විශාල ප්‍රශ්නයක්. මම හිතන්නේ රජයේ ප්‍රශ්නේ ගණන් ගන්න නැද්ද මන් දන්නේ නැහැ. මොකද අපි පහුගිය කාලේ දිගින් දිගටම කිව්වෙත් බන්ධනාගාර 1-4ක් කලින් මේ ඊටමත් මේ පහුගිය කාලේ තිබුණා 1-3යි. හැබැයි දැන් 1-4ක වගේ සෙනගක් ඉන්නේ 10500ක් දාන්න ඕන බන්ධනාගාර පද්ධතියේ දැන් 39000 පන්නලා 39700ක් ඉන්නවා. ඉතින් 40000කට ආසන්න ප්‍රමාණයක්. ඉතින් මේ විදිහට මේ විදිහට රැඳවියන්ව එමෙතන සිරකරුවන්ව රඳවා තබා ගැනීම ගැන අපිට එකඟ වෙන්න බෑ. මොකද මේ රටේ පුරවැසියන් ඒ වගේම රජයේ ප්‍රතිපත්තියක් තියෙනවා රැඳවියන් සම්බන්ධයෙන් කොහොමද කටයුතු කරන්න ඕනේ කියන එක. ඉතින් රැඳවියන් සම්බන්ධයෙන් පහුගිය කාලෙම විශේෂයෙන්ම ඒ දේශපාලන නායකත්වයේ ඉන්න පිරිස් කතා කරන්න ගියෙත් නැහැ. ඒගොල්ලෝ ගැන කිසිම ඒගොල්ලන්ගේ සුබ සාධනය සම්බන්ධයෙන් යම්කිසි පවතින තත්ත්වයට වඩා යම්කිසි විදිහකට වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් එහෙම කතා කරපු නැති කාලයක් පසුගිය කාලේ තිබ්බා. ඉතින් ඒ කාලේම දෙගුවක්ද කියන ප්‍රශ්නෙත් අපිට තියෙනවා. ඒ හින්දා වහාම මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න කියන එක අපි මේ අවස්ථාවේදී බන්ධනාගාර ඇමතිතුමා ඇතුළු ඒ රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.